අනේ මිනිහෝ මම ඔබට කිරි ගේන්න කියවම තැඹිලි ගෙඩි 3ක් ගෙනාවේ ඇයි? මේවයින් කිරියනවද? ඉතින් ගෑණිය. නිකන් ඉන්න එකේ අපේ මේ ගංගෙඩි තුනෙන් අපිත් කිරි ඉතුරු වල බලමුකෝ. කොහොද යකෝ රෙන්නේ? නාකි මූසලයා. ඔය ගෑනු නිසා අපිට නිදහසේ රී ගන්නවත් බෑනේ. මෝඩ ගෑණි. එලි වෙලි ඉන්න අපට කෙල්ල ලබා දෙන්න දෙවියනේ අප රැක ගන්න. හයි සුදු. sunlight. පුක හෝදන සබන් කැටේ පුක දෙපැත්ත පෙන ඉතිරේ මල් සුවදින් පුක බැබලේ තමුසලට පිස්සු හැදිලාද? එක බයික් එක 3 දෙනෙක්. අම්මට සිරි කසුන් වැටිලානේ. ඔයාලත් තාම දත් මදින්නේ ඇගිල්ලෙන්ද? අදම ගන්න සිග්නල් ටූත් බ්‍රෂ් එකක්. ඇගිල්ල පුකේ ගහන් බ්‍රෂ් එකෙන් දත් මදින්න. මට කෙල්ලක් සෙට් වුණානේ තාත්තේ. එහෙනම් දැන්වත් අර ගුණයාගේ වැස්සිට කරදර කරන එක නවත්තහන්. අනේ හුකේ. මම පොඩිතුවක්කුගේ නංගි. පසු තැවෙන්න වෙන්න තොට. මම ඒශ්වර දෙයියගේ වයිෆ්. පයින් දෙන්නේ. පුඩිතුවක්කු මොකද අයිසේ? අර තමුසගේ නංගියා මගේ වයිෆ් එක පැටලිලා? ආතල් මයේ දෙයියෝ බලන් හිටහන්. එයි මේ කිසිම වඩක් නොකර නිකන් එන්නේ. මොකටද? වඩ කළොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ගෙයක් වාහනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් මන් දැන් නිදහසනේ ඉන්නේ. ආපෝ නෝනා. හැමදාම මේ කරෝලයි බතුයිනේ. හම්ස වචනයක් කියන්න එපා. මටත් එපා වෙලා තිබෙන්නේ එකම සොසේජස් එක කාලා. ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. සඳුනි ඔයාගේ ලිද ගොඩක් ගැඹුරුයි නේද? ඔව් සුපුන් අයියේ. ගමේ හැමෝම වතුර බාන්නේ මගේ ලිඳෙන් තමයි ඉතින්. අනේ බබා අපි දෙන්නත් මුස්ලිම් ආගමට යමු. ඇයි බබා ඔයත් ආසයිද මගේ කොන නැති වෙනවට? සෝරි පසන් මම මේක නවත්වනවා. අනේ ඇයි නිමාෂි මගේ මොකද්ද තියෙන අඩුවකට? මං හිතුවට වඩා ඔයාගේ එක පොඩිනේ. ඒකයි මං අතාරින්නේ. අනේ බබා ප්ලීස් අපි මේකට ගොඩ වෙදකමක් හරි කරලා දික් කරගමුකෝ. අර දනිෂ්කා ටීචර්ට මොකද්ද වෙලා තියෙන්නේ? අවද යකෝ ලැට් එකේ බිත්තියට රීපු එක. සර් දනිෂ්කා ටීචර් අයින්වයන් ඵලයව් ගගා අපේ ලැට් එකට රිංගුවානේ සර්. අනේ අයියේ අලියෙක් එනවා. අපි හරවා යමු නේද? ඉන්නකෝ මම මූ එලවන්න. ඔවත් මට වැඩද? ඵල යන්න කීවේ අලිය හිටපු තැනකටම. අනේ අම්බෝ මාර බෙර ගෑනියෝ තනිය මාව මරන්න එනවා. මේ පකේ කිව්වේ නම් කොහමද? අනේ යකෝ අපිවත් අරන් ඵලයන්. ඔද එක්සෑම් එකෙන් වැඩිකෙන්ම ලකුණු ගන්න කෙනාව මං ගෙදර එක්කන් යනවා. එහෙනම් කොහොම හරි ලකුණු වඩියෙන් ගන්න ඕනේ.
ඇහ්මඩන් ඔයා තමයි වැඩියෙන් ලකුණු ගත්තේ. ඔද යමු අපේ ගෙදර. අනේ ටීචර් මම නිදාගද්දි බය වෙන නිසා අම්මගේ බඩ අල්ලන් නිදාගන්න. එම්ඩන් ඔයා කොහෙන්ද ඔය අල්ලන් ඉන්නේ? යනවා යන්න මගේ ගෙදරින්. ඕනේ මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මම බැඳලා ඉන්නේ මනුස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. එක දෙයක් කියන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න බැරි නම් අන්ෆ්‍රෙන්ඩ් වෙලා ඵලයව පර හැත්ත හරිද? මරවන්නේ බබපි